අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා අපිට පිළිගන්න තියෙන හොඳම සහ එකම උදාහරණය තමයි මේ ආණ්ඩුව. බලන්නකෝ ජනාධිපතිතුමා භෞතික විද්‍යා උපාධිධාරී. අගමැතිනිය PhD කාරියෙක්. ඇමති මණ්ඩලයේ ඔක්කොම කට්ටිය ආචාර්යලා මහාචාර්යලා. මන්ත්‍රීලාගෙන් වැඩි බහුතරේ දොස්තරලා ඉංජිනේරුවෝ. මේ උගත්කම් වලින් රටට සේවයක් කරන්න බැරි නම් මේ සහතික රෝල් කරලා මොනවා හරි කරගන්න ඕනේ නැද්ද මං අහන්නේ. ඉතින් ඒ තරම් අධ්‍යාපන සුදුසුකම් තිබිලත් රටක් ඉස්සරහට ගෙනියන්න බැරි නම් රිවර්ස් එකට නම් යන්නේ අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නම ඕන කියලා පිළිගන්න සිද්ධ වෙනවනේ අපිට. හැබැයි ඉතින් ඔයාලට නම් මේ වැඩේ කරන්න බෑ. ඒකින්ද ඔබතුමන්ලා මේ සංස්කරණ ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන කරන්න යන්නේ නැතුව මේ අවුරුදු කීපේ ජොලියෙන් සතුටින් සමාදානයෙන් ඉඳලා අනේ කරුණා කරලා යන්න.